16과 시간이 있을 때 주로 테니스를 치러 가요. 대화 1. 수루 씨는 취미가 뭐예요? 제 취미는 독서예요. 투안 씨는 취미가 뭐예요? 전 낚시를 좋아해요. 그래서 시간이 있을 때 낚시하러 자주 가요. පාඩම් අංක 16 එක කොටස. 얼때 අද අපි ල්තේ ව්‍යාකරණය ගැන ඉගෙන ගන්නයි යන්නේ. ල්තේ ව්‍යාකරණය ක්‍රියාපදයක් හෝ විශේෂණ පදයක් සමග එකට එකතු කරලා යම් වැඩක් දිගටම කරන කාල පරිච්ඡේදය. එහෙමත් නැත්නම් කාලය විස්තර කරද්දී යොදා ගන්නවා. සිංහල භාෂාවෙන් යමක් කරනකොට යමක් කරද්දී කියන අර්ථයට ටිකක් සමානව තමා මේ ව්‍යාකරණය භාවිතා කරන්නේ. ක්‍රියාපදයේ හෝ විශේෂණ පදයේ ප්‍රකෘති ස්වරූපයේ හල් කිරීමක් නැත්නම් හල් කිරීමක් විදිහට ල් එකතු කරලා ල් අගට දේ සම්බන්ධ කරලා කදා කල්තේ කොම්බු හදා කොම්බු හල්තේ වගේ වෙනස් කරනවා. ක්‍රියාපදයේ හෝ විශේෂණ පදයේ ප්‍රකෘති ස්වරූපයේ හල් කිරීමක් තියෙනවා නම් ල්තේ එකතු කරලා මොක්තා මොගල්තේ චොත්තා චෝල්තේ විදිහට මාරු වෙනවා. මන්දල්දා සල්දා වගේ ල් හල් කිරීමකින් අවසන් වෙන වචනවලට නිකම්ම තේ එකතු කරලා මන්දල්තේ සල්තේ කියලා කියනවා. මීට අමතරව උප් හල් කිරීමකින් ඉවර වෙන විශේෂණ පද හෝ ක්‍රියාපද භාවිතා කරද්දී උප් හල් කිරීම අයින් කරලා ඒ වෙනුවට උල්තේ එකතු කරන්න ඕන. උදාහරණයක් ගත්තොත් තොප්තා කියන විශේෂණ පදයේ ප්‍රකෘති ස්වරූපයේ අවසන් වෙන්නේ උප් වලින් නිසා උප් වෙනුවට උල්තේ එකතු කරලා තෝල්තේ කියලා කියවනවා. එතකොට දුත්තා වගේ උත් හල් කිරීමෙන් අවසන් වෙන වචනවලට එකතු කරන්නේ කොහොමද? හල් කිරීම විදිහට යෙදෙන උත් වෙනුවට ල් ලියලා ල්තේ එකතු කරලා තිරිල්තේ ස්වරූපයට වෙනස් කරනවා. එහෙනම් කොත්තා කියන ක්‍රියාපදයට ල්තේ එකතු කරලා වෙනස් කරන්නේ කොහොමද? ඔයාලගේ උත්තරය කොරිල්තේ නම් ඔයාලා නිවැරදි. හරි, එහෙනම් දැන් අපි තව උදාහරණයකට සවන් දීලා බලමු. 운동을 매일 해요? 아니요. 시간이 있을 때 해요. 그 사람을 언제 만났어요? 서울 여행할 때 만났어요. එහෙනම් දැන් ඔයාලත් ල්තේ ව්‍යාකරණය පාවිච්චි කරලා වාක්‍ය හදලා පුරුදු වෙන්න. 대화 2. 리안 씨는 주말에 보통 뭐 해요? 전 운동을 좋아해서 주로 운동해요. 무슨 운동을 가장 좋아해요? 축구를 가장 좋아해요. 그래요? 그러면 내일 저하고 같이 축구하러 갈래요? 좋아요. 같이 가요. 저도 축구를 하고 싶었어요.
පාඩම් අංක 16 දෙවෙනි කොටස. 으러, අද පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ ඌරෝ ව්‍යාකරණය ගැන. ක්‍රියාපදයක් අගට එකතු කරලා යම් ස්ථානයකට යන අරමුණ හෙවත් අභිප්‍රාය පෙන්වන්න භාවිතා කරනවා. ඌරෝ ව්‍යාකරණයේ යෙදෙන වාක්‍යවල ආඛ්‍යාතයේ විදිහට 가다, 오다, 나가다, 나오다, 들어가다, 들어오다, 올라가다, 올라오다, 내려가다, 내려오다, 다니다. වගේ ගමන් කිරීම දක්වද්දී භාවිතා කරන ක්‍රියාපද යොදා ගන්නවා. ක්‍රියාපදයෙන් දා අයින් කළාම ක්‍රියාප්‍රකෘතිය අවසන් වෙන්නේ හල් කිරීමක් නැතුව නම් හෝ ල් හල් කිරීමෙන් නම් රෝ එකතු කරන්න. සදා සරෝ බවට පත්වෙලා කොම්බු හදා කොම්බු හරෝ බවට පත්වෙනවා. උදාහරණයක් විදිහට 공부하러 도서관에 가요. මේ උදාහරණයෙන් පාඩම් කරන්න පුස්තකාලයට යනවා කියලා අර්ථවත් කරනවා. එතකොට මේ ක්‍රියාව කරන පුද්ගලයා පුස්තකාලයට යන අරමුණ පාඩම් කරන්න නේද? එතකොට මෙතෙන්දී ක්‍රියාව වෙන්නේ කොම්බු හදා. ඒ නිසා කොම්බු හදා අගට රෝ එකතු කරන්න ඕන. ක්‍රියාපදයේ දා අයින් කළාම ක්‍රියාප්‍රකෘතිය අවසන් වෙන්නේ හල් කිරීමකින් නම් උරෝ එකතු කරන්න. මොක්තා මොගුරෝ බවට පත් වෙලා ඉක්තා ඉල්ගුරෝ බවට පත් වෙනවා. එතකොට දිත්තා සහ කොත්තා කියන ක්‍රියාපද දෙක වෙනස් වෙන්නේ කොහොමද කියලා බලමුද? තුදුරෝ කියලා වෙනස් කරන්නේ නැතුව තුරුරෝ කියලා වෙනස් කරන්න ඕන. ඒ වගේම කොත්තා කියන ක්‍රියාපදය කොරුරෝ විදිහට වෙනස් වෙන්න ඕන. එහෙනම් අපි උදාහරණ වලට සවන් දීලා බලමුද? 주말에 어디 갈 거예요? 주말에 친구하고 같이 운동하러 갈 거예요. 시간 있을 때 뭐 해요? 주로 사진 찍으러 가요. එහෙනම් ඔයාලත් ඌරෝ ව්‍යාකරණය පාවිච්චි කළා වාක්‍ය හදලා බලන්න. (16과) EPS 토픽 듣기 1에서 2번 다음 그림을 보고 알맞은 것을 고르십시오. 1번 1, 독서, 2, 낚시, 3, 여행, 4, 등산 2번 1, 축구, 2, 농구, 3, 야구, 4, 수영. 3에서 5번 질문을 듣고 알맞은 대답을 고르십시오. 3번 취미가 뭐예요? 4번 주로 언제 낚시를 해요? 5번 주말에 보통 뭐 해요?
16과 1. 이 사람은 무엇을 하고 있습니까? 1. 요리를 배워요. 2. 컴퓨터를 배워요. 3. 태권도를 배워요. 4. 한국어를 배워요. 2. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오. 건우 씨, 요즘도 바빠요? 어제까지 일이 많아서 좀 바빴어요. 오늘부터 다음 주말까지는 별로 바쁘지 않아요. 그래요? 제가 기타를 배워보려고 하는데 혹시 좀 가르쳐 줄 수 있어요? 그럼요. 주말에 휴게실에서 만나요. 제가 가르쳐 드릴게요. 여자는 이번 주말에 무엇을 하겠습니까? උච්චාරණය. හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න. කොරියානු භාෂාවේ ර සහ ල උච්චාරණයන් දෙකටම පුනර්වර්තී ල අක්ෂරය යොදා ගන්නවා. මේ ල අක්ෂරය ස්වර අතරට යෙදෙද්දී ර ලෙස උච්චාරණය කරලා අක්ෂරානු අගට යෙදෙනකොට, ඒ කියන්නේ හල් කිරීමක් විදිහට යෙදෙනකොට ල ලෙස උච්චාරණය කරනවා. උදාහරණයක් අරන් බැලුවොත් දාරී, උරී, නෝරේ කියන වචනවල ල අක්ෂරය යෙදෙන්නේ ස්වර දෙකක් අතරට. ඒ හින්දා ර කියලා උච්චාරණය කරනවා. නමුත් දල්, මල්, ප්යොල් වගේ ල අක්ෂරය හල් කිරීමක් විදිහට යෙදෙනකොට, නැත්නම් අක්ෂරයේ අගට යෙදෙනකොට ල විදිහට උච්චාරණය කරනවා. 1. 다리, 우리, 노래, 소리. 2. 달, 말, 쌀, 솔, 하늘. 안녕히 계세요. 모두 약속!